හැම දෙයක්ම උදේ ක්‍රියාවක් පමණයි. ඒකට හිමිකාරයක් නැහැ. ඔබ තේ බොන්න ගියත්, ඔබ කන්න ගියත්, ඇවිදින්න ගියත්, දෙයක් කරන්න ගියත් ඔබ උදම්මනන්නේ මම තමයි අරක කරේ, මං තමයි මේක කරේ, මමයි අර වැඩේ කරේ. එහෙම කියන කෙනා මේ සිතේ සත්‍ය දකින්න කෙනෙක් නෙමෙයි. සිතේ සත්‍ය දකින්න කෙනා මම කියන හැඟීම, මමයි කරේ කියන විඳවීම නෑ. පසුතැවීම, ලතවීම උදම්මනන්නේ. අටලෝ දහමින් කම්පා නොවන ගුණේනෝ. ලාභාලාභ, නිന്ദා ප්‍රශංසා, කීර්ති අපකීර්ති, සැප දුක් කියන ඒවා නැහැ. ඇයි ඒවා තියෙන කෙනෙක් ඉන්න ඕනේ. කෙනෙක් හිටියොත් තමයි විදවන කෙනෙක් ඉන්නේ. මෙතන කෙනා නැති වෙනවා. අනරූපං අත්තතෝ සමුනුප්පස්සති රූපවත්තං වාත්තතෝ සමුනුප්පස්සති රූපස්මින් තාන සමුනුප්පස්ස අත්තනීවා රූපං සමුනුප්පස්සති. රූපෙම ආත්මය කළගත්ත කෙනෙක් නෑ. ආත්මෙම රූපේ කියලා දකින කෙනෙකුත් නෑ. ඇයි මේ රූපේ තුල බාහිර ඒකත් ඒම කෙනෙක් නෑ. බාහිර දකින කෙනෙක් බාහිරයි. ඒක දකින්නේ බාහිර දෙයක් නැති තැන එතන කෙනෙකුත් නැහැ. එතකොට මෙතනත් බාහිරමයි. මෙතනත් කෙනෙක් නැති වෙනවා. තමන්ට තමන් හමු වෙන්නෙත් නැහැ. තමන් තමන්ගෙන් මිදිලා. නේතම් මම නේසෝමස්මි නමිසෝ අත්ත. මම කියලා කෙනෙක් හම්බ වෙන මම නෙමෙයි, මගෙත් නෙමෙයි, මගේ ආත්මයක් නෙමෙයි. මෙතන ක්‍රියාව විතරයි තියෙන්නේ. ක්‍රියාසිතාම වෙන තැන. කෙනා නැති වෙන තැන. අන්න ආර්ය. පුජ්‍යලය නැහැ. සබදාම් පමණයි. ඒක අපි කිව්වේ මේ ධර්මයේ අවබෝධ වෙනකොට කෙනෙක් සබදාමට අවදි වූ සිතක් ඇති වෙන්නේ කියලා. වර්තමානයේ සිත අවදි වූ කෙනාට ශුන්‍යතා විහරණය හමු වෙනවා. සිත ශුන්‍ය වූ තැන ශුන්‍යතා විහරණයයි තියෙන්නේ. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා පවතින තුරු ඔබේ සිත ඔබගෙන් සමුගන්නේ. සිත ශුන්‍ය වෙන්නේ. ද්වේතාවේ තියෙන තා සිතුවිලිම වෙනවා. ද්වේතාවේ කියන්නේ නාම රූපාන්ත. මම ඉන්නවා කියන තැන තියෙනවා. ද්වේතාවේ තියෙන තා විඥාන මායාවට රැවටෙනවා. ඒ තාක් සිත සිතෙන් මිදෙන්නේ. ඉතින් මේක ඊටාම ගැඹුරුයි මේ කියන තැන. අතීතය ගැන හිතුවත් වර්තමාන සිතුවිල්ලක් කියන සාක්ෂිය විතරයි තියෙන්නේ. අනාගතය ගැන සිතුවිල්ලක් හිතුණත් ඒකත් වර්තමාන මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. වර්තමානට අවදි වූ සිතට සියල්ල වර්තමාන සිතක් පමණ. හැබැයි එතන වර්තමාන සිතකුත් පනවන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ සිත දකිනවා නම්, මේ සත්‍ය දකිනවා නම් සිතේ ඒකේනා අවිදීනකොට, ක්‍රියා කරනකොට, කතා කරනකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති රිසින්නෝ වසිටින් සම්පජානකාරී හෝති හත සතර ඉරියව්වෙම සම්පජානකාරී හෝති. සතර ඉරියව්වෙම සති සම්පජානේ කියන්නේ සිහිය පිහිටවල තියෙනවා, සත්‍ය දකිනවා. අන්නේ කෙනා තමයි කෙනාගෙන් මිදලා, පුජ්‍යල භාවයෙන් මිදලා ක්‍රියාසිත දකින්නේ. සිහියෙන් නුවණින් ඒක ප්‍රඥා. අතරම කියනවා නම් තමන්ගෙම මේ ඥාන වලටයි මේ දේ අවබෝධ වෙන්නේ. විඥානය කියන්නේ සිත. ඥානය කියන්නේ සිහිය. ඥානය අවදි වෙනවා මේ සත්‍ය දකින්න කෙනාගේ. තමන්ගේ සිතේ සත්‍ය දකින්නවා. සිතින් සිත මිදුණු තැන, අපි මේ කියන තැන, කෙනා හමු නොවන තැන, ආර්ය භූමියට ප්‍රවේශ වෙන තැන. හතරම මේ කියන තැන වර්තමානයට අවදි වීම ඒ තමන් ඒකට ඕනි කරන කටයුතු ටික කරගෙන යනවනම් ඒක තමන් කරනව නෙමෙයි, තමන්ට ටිකෙන් ටික නිබ්බිදන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැනට එනවා. ඒ කියන්නේ සිතේ සත්‍ය මෙහෙම පෙන්න යන කෙනාට සිත ශුන්‍යතාවය තමයි දකින්නේ. හැබැයි ඒ තුළ තමන් ඒ සිත ගැනයි නිබ්බිදාව කලකිරීම එන්නේ. සිත සත්‍ය වෙන්නේ නැහැ. සිතට ඇලෙන්නේ නැහැ, උදම්මනන්නේ නැහැ. අනේ කෙනාගේ විරාගයට යන නොඇලෙන සිතක් හැම සිතකටම ඇලෙන්නේ නැහැ. ඒ කෙනා නිරෝධයට ඒ හැම සිතක්ම මිදෙනවා.
අනේ කෙනාට නැවත සකස් නොවන සිතක් තමයි අටගන්නේ. එතනයි පටිනිස්සග්ගානුපස්සනාව තේන්නේ. ඇලීමක් ගැටීමක් නැති සිටිවිලි වලින් තොර නිහැඩියාව විඳමින් යන මේ නිවන් මඟ සියල්ල අහිමි වීමම නිවන වන බවට ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. අන්නේ ඒ යෝගාවචරය අන්නේ තැනට සිතපත් වූ පසු වර්තමානට අවදි වීම નિરાයාසයෙන්ම සිදු වෙනවා. මොහතට සිත අවදි වීම යනු ඔහුට සාමාන්‍ය දෙයක්. මුලින් මේ தત્ත්වය තම තමන්ගේ දියුණුවත් සමග ඇති වෙවි නැති වෙවි පැවතුණත් ටිකෙන් ටික දියුණු වෙමින් සාමාන්‍ය નિરાයාසයෙන්ම මොහොතත් සමග ජීවිතයේ සියලු කටයුතු සිදු වෙනවා. අපිට මේ ටික කියන්න ඕනේ ඔබගේ දැන් ඔබ මේ ධර්මයේ වඩලා නැතිනම් ධර්මයේ තුලට ඇවිල්ලා නැතිනම් ඔබ සාමාන්‍ය ජීවිතය කරගෙන තියෙන බාහිර දේවල් එක්ක යන එක. බාහිර දේවල් වලින් තමයි සැප හොයන්නේ. බඩු මුට්ටු වලින් දුවගෙන් පුතාගෙන් ගෙවල් දොරවල් වලින් ඒක හරි බොළඳ සැපයක්. ඒක පවතින්නේ නැහැ. ඒක මේ මොහොතේ තියෙනවා ඊගා මොහොතේ සතුටින් ඉන ඊගා මොහොතේ දුකෙන් එනයි. ඒක බාහිර බඩු මුට්ටු වලට අනුව වෙනස් වෙනවා. නමුත් මේ ලෝකෝත්තර සොය කියන එක ඒ බාහිර බඩු මුට්ටු මත රඳා පවතින්නේ නැහැ. ඒක ඊට වැඩිය දියුණු තැනක්. ඒක හැබැයි තමන්ගේ ජීවිතයේ ඇත්තත් එක්කයි තියෙන්නේ. යථාර්ථයත් එක්ක. ඇත්ත දකින්නයා. ඇත්ත දකින කෙනා බාහිර දේවල් දකින්නේ තමන්ගේ හිතින් හදාගත්ත නම් එක තමයි ජීවත් වෙන්නේ කියලා. අර චිත්තේන නියති ලෝකය කියන එක දකිනවා. සිතේම හැදුණු ලෝකයක තමන් ඉන්නේ කියලා. ඒකේ සත්‍ය දකිනවා. අනේ කෙනා සත්‍ය දකිනවා හැම දෙයකම. තමා කියලා කෙනෙකුත් නැති බව මේකේ සියල්ලෙන් මිදිලා යකෙනා. හැබැයි ඒ කෙනා සාමාන්‍ය ජීවිතයේ බවට નિરાයාසයෙන්ම ටිකෙන් ටික මේ සත්‍ය ජීවිතේපත් වෙනවා. අනේකයි වැදගත්. ඊට පස්සේ කෙනා මෙලොවෙනුත් මිදිලා එළවෙනුත් මිදිලා හැබැයි සාමාන්‍ය කෙනෙක් විදිහටම ජීවත් වෙනවා. ඒකට ගැටලු නැහැ. අවබෝධයි. අවබෝධය තුළින් සාමාන්‍ය අනිත්‍ය වගේම කටයුතු කරනවා. එතනයි දකින්න ඕනි තැන. අන්නේ කෙනාට ක්‍රියාකරමේ කෙනාට සතර ඉරියව්වෙම මේ සත්‍ය දකින්න කෙනා. එන සිතුවිලි සමග ගැටෙන්නේ නැහැ, ගනුදෙනු නැහැ. සිතුවිලි වල රිංගන්නේ නැහැ. ඇලීමක් ගැටීමක් නැහැ. යාට හොඳ වුණත් එකයි නරක වුණත් එකයි. දැකීමක් පමණයි. ඇසීමක් පමණයි. ඒ තුල 아무තු දෙයක් නැහැ. කරන්නේ කරවන්නේ විඳින්නෙක් නැහැ. පුජ්‍යල භාවයක් නැහැ. අකම්පිත හදවතක් තියෙන්නේ. නොසලෙන ස්වභාවයක් තියෙන්නේ. අනාටලෝ දහමින් කම්පා නොවන මහා මුනිවරයෙක්ගේ ස්වභාවය. සිතේ සත්‍ය දකින්න කෙනාටයි පිටන්නේ. ඔබ යමක් හිතයිද ඒ හිතන බවට සාක්ෂියක් තියෙනවා. එපමණයි. දිගින් දිගට පාලනයක් නැති කතාව එවැනි අයගේ අඩු වෙනවා. මේ කතාව තුළින් ඔබට වැටහෙනවා ඇති වර්තමානට අවදි වීමේ අනු ආයාසයෙන් කරන්නක් නොවන බව. අතීතය ගැන හිතුවත් වර්තමාන සිතුවිල්ලක් කියන සාක්ෂිය විතරයි තියෙන්නේ. මේ කෙනා සත්‍ය දකින්න කෙනා